මල් එකක් තියෙනවා. රයිවල් එක ළඟටලා ඉතින් අපි බලාගෙන ඉන්නවා. නේ දිනිය? තාම එනකම්. හෙලෝ. අයිබෝන්. අද මම ඕගොල්ලන් එක්කගෙන යනවා වෙරෝනා වල ඉඳන් මිලාන් වලට. මිලාන් මාල්පෙන්සා එයාපෝට් එකට තමයි අද අපි යන්නේ. ඉතින් දැන් මගේ අර කලින් බ්ලොග් එකක කට්ටිය දාලා තිබ්බා මේ වාහන පදවන ගමන් ජංගම දුරකථනය භාවිතා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක කියලා. ඉතින් මම ඒක පිළි අරගෙන අද මම ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ නැහැ. මම වාහනේ එලවනවා. මගේ පිටිපස්සේ ඉන්න යාළුවා තමයි ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ. යාළුවා පොඩ්ඩක් පෙන්නන්න යාළුවා පොඩ්ඩක් පෙන්නන්න. දිවි ඉන්නවා අද වගේත් එක්ක. දිවියයි මා ඉතින් අද අපි දෙන්න යනවා මල්පෙන්සා වලට මේ ඉතින් දැන් ඔයගලන් thumbnail එකෙන් දැකලා ඉවරයි කවුද එන්නේ කියලා. සමහරට ඔයගලන් දන්නවත් ඇති මෙයාව ඉතින් රතිත්ව noise project ලංකාවේ මේ වෙනකොට පිහිවෙච්ච හොඳ ආටිස්ට් කෙනෙක්. පර්සනලි මමත් කැමති ආටිස්ට් කෙනෙක්. noise project ගේ ලස්සන ඉවෙන්ට් එකක් තියෙනවා වෙරෝනා වල. ඉතින් අපේ එන්කෝ ප්‍රොජෙක්ට් සෙට් එක තමයි මේ ඉවෙන්ට් එක කරන්නේ. මේ විස්තරයට තමයි අපි එයාපෝට් එකට යන්නේ. එහෙනම් ඉතින් යාළුවනේ අපි යන් එයාපෝට් එකට මම පෙන්නන්නම් කොහොමද මගේ අද දවස ගෙවෙන්නේ කියලා. දිගටම vlog එක බලන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, subscribe කරලා තියාගන්න. අපි ගිහිල්ලා හම්බෙමු මල්පෙන්සා වලින් ආපහු. යා. කවුරුන එකක්ද බලන් ඉන්නේ? කවුරුන එකක්ද බලන් ඉන්නේ? noise project එනකම් බලාගෙන ඉන්නේ. noise project එනකම් බලන් ඉන්නවා. එන්කෝ project එක කොල්ලෝනේ. ඔව් right. අපි මල්පෙන්සා ඉන්නේ දැන් අපි එනකොට ඔයගොල්ලන් කිව්වා මොකද්ද වැඩේ මොකද්ද වෙන්නේ කියලා. ඒක තමයි මේක පිටිපස්සේ ඉන්නේ. මල් එකක් තියෙනවා. ඔයා කොහොමද මල් එක දෙන්නේ? මට පොඩක් කොහොමද දෙන්නේ? එලගිරි ලස්සන වැඩක් මම හිතන්නේ noise දෙවනි වතාවට තමයි ඉතාලිය වලට එන්නේ. කට්ටිය බලාගෙන ඉන්නවා noise එනකම්. කැමරා මහත්තයා ඉන්නවා. රයිවල් එක ළඟටලා ඉතින් අපි බලාගෙන ඉන්නවා. නේ දිනිය? තාම එනකම්. බලමු. මේ ගොඩක් කට්ටිය ඒගොල්ලන්ගේ හිතවතුන් ආදරණීයයන් එනකම් මේ විදියට බලාගෙන ඉන්නවා. යාළුවනේ අපි දැන් ආයෙ කොහෙද යන්නේ? ටර්මිනල් 2 එකටයි යන්නේ අංජි අපි. ටර්මිනල් 2 එකට යන්නේ. එයා පැත්තට ඇවිල්ලා තින්නේ නේ. කොහොමද ඉතින්? noise project live in Verona. අපි ටර්මිනල් 1 එකට ආවා. දැන් එතන නෙමෙයි මොකද ඩොමෙස්ටික් ෆ්ලයිට් එන්නේ අර පැත්තට කියලා කියනවා. ඉතින් අපි ඒ පැත්තට යනවා. නේ දැන් අපි දැන් කොහෙද දැන් කොහම යනවද? පිටිපස්සෙන් තාවුනේ මේ කියන්නේ අරේ බෝසු. නේ අරේ බොන්ෂු කියන්නේ බොන්ජෝර්නෝ කියන එක. ඔව් ඒක තමයි කියන්නේ වෙනවා කියන්නේ. බොන්ෂු. හෙලෝ. ආදිමහන් සෙකන්ඩ් ටයිම් ආවේ. ඉතාලිය වලට නේ. ඉතාලිය වලට සෙකන්ඩ්. ඔව් වැඩි ඉස්සර ගියන්න ඉස්සරහට බලන් ඉන්න අපි ඔක්තෝබර් 11 හම්බෙමු. ඉවෙන්ට් එකේදී හම්බෙමු. වැඩි අපි මොකුත් කතා නොකරමු. සර්ප්‍රයිස්. අපි කන්නාවා. ආලා අපහු යනවා. අනිත් වැඩේට කට්ටිය ඉන්නවා. දෙනියත් ඉන්නවා. මොකක්ද වෙන්නේ? අපි කණ්ඩායම් යන්නේ යාළුවනේ. මං ගත්තේ මෙන්න මේක. තියෙනවා. ටීෂාර් එකක තියෙනවා. දැන් කණ්ඩායම් යන්නේ අපි. තෙල් ගහන්න නැවතුවා යාළුවනේ. ඕගොල්ලන්ට පේනවද මෙන්න මේ බෝඩ් එක. මෙන්න මේකලු ඉතාලියේ තියෙන පළවෙනි සර්විස් ඒරියා එක. අපි ඉතාලියෙන් අවුතු ග්‍රිල් කියලා කියනවා.
මෙන්න මේකලු ඉතාලියේ තියෙන පළවෙනි අවුටෝ ග්‍රිල් එක. ඒ කියන්නේ සර්විස් ඒරියා එක 1958 කියලා ගහලාම තියෙනවා. මරුනේ. රයිට් අපිට වෙරෝනා වලට යන්න තියෙන අපි යන් එනවා. යාළුවනේ අපි වෙරෝනා වලට ආවා යාළුවනේ. අපි ට්‍රැෆික් එකේ ඉන්නේ යාළුවනේ. වෙරෝනා වලට ආවා මොකද හිතන්නේ යාළුවනේ? සතුටුයි. හිත නිදහස්. අතම් මාරම සතුටක්. නිදියලා නේ. පුදුම සතුටක් තියෙන්නේ. අපිට නම් සතුටු නෑ. සතුටු නෑ. යන්න ඕන. තව යන්න ඕනේ නේ. රාවිත් ආටිස්ට් ඔන්න අපි මේ විදිහට තමයි ෆොටෝස් ටික ගන්න මෙතන guys. රාදිත් ඉන්නවා මෙතන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ vlog එක අපි ඉවර කරගත්තේ. ඉතින් අපි ආපහු වෙරෝනා ගිහිල්ලා මල්පෙන්ස් එයාපෝට් එකට ගිහිල්ලා රදිත් එහෙම නැත්නම් නොයිසිවත් අරගෙන අපි ආපහු ආවා වෙරෝනා වලට. ඉතින් දැන් මම මේ කොහෙද හදිසියෙම යන්නේ කියලා ඔයගොල්ලන් බලනවා ඇතිනේ. ඉතින් දැන් අපි යන්නේ වෙරෝනා ඇරේනා එක ළඟට. ඒ කියන්නේ ලොකු කොලෝසියම් එකක් තියෙන එතනට යන්නේ. මොකද නොයිසිගේ සිග්නේචර් ෆොටෝ එකක් ගහන්න ඕනේ. එයා දැන් කොන්සෙප්ට් එකේ තියෙන්නේ වෙරෝනා නිසා වෙරෝනා වල තියෙන අයිකන් එක තමයි ඇරේනා එක. ඇරේනා එක ළඟ එයාගේ ෆොටෝ එක ගහන්න ඕන නිසා යන්නේ ටික අර හවස් වුණා ලයිට් එකක් බහලා තියෙන්නේ. ඉතින් වැඩේ කරගන්න ඕනේ මොකද අපිට එන්න පරක් වුණා. ඒ නිසා. එහෙනම් ඉතින් අපි එතනට යමු. සීතලයි ළමයි. සීතල නිසා මම පොඩ්ඩක් උඩින් දාගත්තා පොඩි ජැකට් එකක් වගේ. එහෙනම් ඉතින් මං හිතනවා අද ඕගොල්ලන් vlog එක බැලුවා කියලා. ඉවර වෙනකම් බැලුවා කියලා. ඉතින් ඕගොල්ලන් ඔය progressive music වලට tech house underground music වලට ආස අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලන්ගේ ආසම ආටිස්ට් කවුද? DJ ආටිස්ට් කියලා. ඉතින් මම පෞද්ගලිකව මේ ජොන්රා එකට වැඩිය ආස නැහැ. හැබැයි ආසාව ඇති කරේ මට නොයිසි. අද vlog එක බලපු ඕගොල්ලන්ට ගොඩක් thank you. මම හදිසියෙන් කතා කරනවා කියලා තරහ වෙන්න එපා මගෙත් එක්ක. මොකද රෑ වෙලා තියෙන නිසායි හදිසියෙන් කතා කරන්න. එහෙනම් දිගට මගෙත් එක්ක ඉන්න vlogs බලන්න, කමෙන්ට් කරන්න, like එකක් දාන්න, share කරන්න. ඒ වගේම subscribe කරලා තියාගන්න. ඉක්මනට අර මං කිව්වා hike එකේ vlog එක අරන් එන්නම්. මගෙත් එක්ක ගියපු මගේ යාළුවා දිනිත්ව මං යවුවා කැමරා එකත් එක්ක. මොකද ෆොටෝ එක ගන්න පරක්කු වෙන නිසා. එහෙනම් ඉතින් අපි ආයේ මේ වගේ මගේ ජීවිතේ day in life vlog එකක් එක්ක හම්බ වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.